රාජ්‍යයක් විදිහට කොච්චරක් ඔලු විශ්වද කියන එක ශදී අපිට අපේ තියෙන ආරක්ෂකාංශවල මේකෙන් පෙන්වන්න බැහැ මම කියන්නේ. කිසිම රටක යුදමය වශයෙන් අපිට හැප්පෙන්න අවශ්‍ය කරන්නේ මිලිටරිමය බලය කියන එක. ඒ කියන්නේ ආත්ම විශ්වාසය හැර අනිත් අවශ්‍ය කරන දේවල් අපේ රට ඇතුලේ නැහැ. අපිට ජාතියක් විදිහට අර අනිත් රටවල් කරනවා වගේ ඒ නිදහසෙන් පස්සේ රට උස්සලා ගත්ත තැනක් අපි අපේ රට නැගිට්ටපු ජාතියක් නේ. කියන්නේ නැගිටපු ජාතියක් විදිහට පෙන්වන්න තරම් දෙයක් මේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ සිද්ධ වෙලා නැහැ. මුල් කාලේ හිටියා කියලා ශදී එහෙම දේශපාලන පක්ෂවල අයිති එහෙම හිමිකාරීත්වයන් කාටවත් හම්බ වෙන්නේ නැහැ. ලෙයින් අස්සම් කරලා කිව්වොත් එහෙම අපි අද ඉඳලා මේ එක්සත් ජාතික පක්ෂය සහ සමජන බලවේගය එකතු වෙලා හදන සන්ධානයේ අපි සමනායකයෝ අපි අලුත් ගමනක් යනවා මෙන්න පටන් ගත්තා. දක්ෂිණාංශික දේශපාලනයේ මහින්ද රාජපක්ෂ තමයි සම්පූර්ණයෙන්ම රස්තියාදුකාර දේශපාලන සංස්කෘතිය කියන එක මේ රට ඇතුලේ අපේ රට ඇතුලේ නිර්මාණය කරේ. මේක අභියෝගයක් විදිහට ගන්න නැතුව මෙතනින් අයින් වුණොත් එහෙම මේක අර දොස්තර නැති කොන්දොස්තරින් ස්පිරිතාලයක් බවට පත් වෙලා එන ලෙඩ්ඩු හැම අනිවාර්යයෙන්ම ඔක්කොම මැරලා යන එක තමයි වෙන්නේ. අපේ දරුවන්ගේ අනාගතය අපි බාර දෙන්න ලෑස්තිද මම කියන්නේ මේ වගේ මිනිස්සුන්ට. බය නැතුව ඕක ඇතුළේ විප්ලව කරලා ඕකේ මේ පිළිලා අයින් කරලා දාන්න, ගලලා අයින් කරන්න. මැරෙන අන්තිම හුස්ම වැටෙනකොට පක්ෂය අතාරින්න නැතුව ඉන්න තරමටම ඒ තරම් දේශපාලනිකව බංකොලොත් එක්සත් ජාතික පක්ෂ. අබසරණයි රටට ආයසරයක් රාජපක්ෂ සංස්කෘතිය මේක ඇතුළේ ඔලුව උසගත්තොත් එහෙම මැද දකුණේ දේශපාලනය ගැන කතා කරන ලංකාවේ එකම වැඩසටහන සෙන්ටර් රයිට් පොලිටික්ස් 38 වෙනි වැඩසටහන තමයි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි දවසේදීත් මගෙත් එක්ක ඉන්න අන්තර්ජාලයේ ඔස්සේ ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශංක. ආයුබෝවන් මංජු. අයිබෝන් ශාදිල්. මංජු අපේ අද කතා බහට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරමු අපේ YouTube නාලිකාව මංජු නිශංක YouTube නාලිකාව subscribe කරන්න කියලා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක මංජු මේ දැන් දවස් කීපයක් වෙනවනේ අපේ නිදහස අභිමානවත් නිදහස සමරලා අපි දවස් කීපයක් වෙනවා. ඉතින් ඒ අවසාන වෙනකොට නිදහස් සැමරීම අවසාන වෙනකොට විවිධ මත ඉදිරිපත් වෙන්න ගත්තා මේ නිදහස් උත්සවයේ සැමරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම තමයි මේ විපක්ෂයේ එහෙම නැත්නම් අපි කිව්වොත් ජාතිවාදී කඳවුර නියෝජනය කරන පිරිස් දැඩි ලෙස චෝදනා කරපු දෙයක් තමයි මංජු මේ යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට නිසි ගෞරවය ලබා දුන්නේ නැහැ කියන එක. අනිත් කාරණේ තමයි මේ යුද උපකරණ පෙන්වුවේ නැතු එක අපේ යුද තාක්ෂණික උපකරණ පෙන්වුවේ නැහැ කියන කාරණාව. ඉතින් ඔය සම්බන්ධයෙන් මම හිතන්නේ අපි කතා කරොත් හොඳයි කියලා. මොකද මේකට මත දෙකක් තියෙනවා. මේක මොකද ආණ්ඩු පක්ෂයෙන් නම් කියන්නේ මේ මුදල් ඉතුරු කරගන්න ගොඩක් දේවල් අපි ඒගොල්ලෝ කරා කියන එක. හැබැයි මේ නිදහස් උත්සවයේ අභිමානය තිබ්බේ නැහැ. ඒ අවශ්‍ය ගෞරවය අවශ්‍යයට ලබා දුන්නේ නැහැ කියන එක තමයි ප්‍රධාන චෝදනාව වෙන්නේ. මංජු මේ අපි එතනින්ම කතාව පටන් ගමු. ඔව් මම හිතන්නේ ඔය විපක්ෂය යෝජනාව කරන විදිය බැලුවාම පොඩ්ඩක් මට තේරෙන විදිහ තමයි ඒ කියන්නේ ඔවුන්ට මේ අර මේ වෙලාවේ අර එල්ලෙන්න මුකුත් නැතුනම අර පිටුරු ගහෙත් එල්ලන වගේ වැඩක් තියෙනවානේ. විශේෂයෙන්ම අපේ ලංකාවේ විපක්ෂයේ ජාතිවාදී කඳවුරේ නියෝජනය කරන කණ්ඩායම් කීපයක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ පොහොට්ටුව ප්‍රමුඛ කරගෙන ඔවුන්ට හැමදාම උන්ගේ පෝෂණය කියන එක කියන්නේ දේශපාලනයේ පැත්තෙන් ඒ පෝෂණය උනේ ඒ කියන්නේ හැම අවස්ථාවකදීම අපේ ජාතිය සම්බන්ධය එහෙම නැත්නම් ආගම සම්බන්ධයෙන් ඒ කියන්නේ මොකක් හරි රට ඇතුලේ වර්ගවාදයක් හෝ ගෝත්‍රිකවාදයක් සන්තර්පණය කරමින් ඒ කියන්නේ ජනතාවට අවාසි වෙන විදිහට සන්තර්පණය කරමින් ඊට පස්සේ ඒකෙන් ජන කොට්ටාසයක් ගෙන් මේ දේශපාලන වාසිය ගන්න එක තමයි දිගින් දිගටම ඇත්තටම සිද්ධ වුණේ විශේෂයෙන්ම පොහොට්ටුවේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ. ඒතර එතනදී මම හිතන්නේ ඔය මේ වෙලාවේ ගෙනාපු තර්ක ටික බැලුවොත් ඉස්සලාම අපි නිදහස් දිනය සහ ඊට පස්සේ නිදහස් දිනේදී දැන් ඔය විපක්ෂයේ ඔය කණ්ඩායම් චෝදනා කරන කාරණා ටික වෙන වෙනම ලියාගෙන බැලුවොත් එහෙම ඉස්සලාම මේක දින වැදගත්ම කාරණාව අපි ගමුකෝ. ඒ කියන්නේ ඔවුන් චෝදනාවක් කරනවානේ. ඒ කියන්නේ අර අපේ රටේ ත්‍රිවිධ හමුදාවට සහ රණවිරුවන්ට නිසි ගෞරවය ලැබුණ නැහැ කියන එක. එතකොට ඒක මම කියන්නේ වෙනම කාරණයක්. දැන් මේගොල්ලෝ මේ කරන්නේ හැම එකක්ම එකට දාලා අච්චාරු කරලා බාගෙට ඔක්කොම පෙන්නනකොට අර මිනිස්සු ගොඩක් දුරදික් කල්පනා කරන්නේ නැති වුණොත් එහෙම සමහර විට ඒක ඇතුලේ පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න පුළුවන්. කන්ෆියුස් වෙන්න වෙලා හැම දෙයක් හිතෙන්න පුළුවන්. ඇත්තට ඒක හැම දෙයක් වුණාද කියලා. ඉතින් ඒකින්ද මම හිතන්නේ ওই ටික අපි ඔක්කොම බොහොම පරිස්සමෙන් ගලවලා වෙන වෙනම බලන්න ඕනේ. ඒ කියන්නේ මම හිතන්නේ අපේ රටේ ඉන්න ඕනෙම පුරවැසියෙක් ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපේ රටේ ඉන්න ත්‍රිවිධ හමුදාව සහ රණවිරුවන් කියන ඒ අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඒ
ඒ සංකල්පයට මම හිතන්නේ ඕනෑම කෙනෙක් ඒ නිසි ගෞරවය සහ ඒකට අවශ්‍ය ගෞරවය අනිවාර්යයෙන්ම ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී ලබා දෙනවා. සහ එහෙම ලබා දෙන්නේ නැත්නම් මම කියන්නේ ඒ රටක පුරවැසියෙක්ගේ පුරවැසි හැඟීමක් නැහැ. ඒ කියන්නේ රටේ ඉන්න රණවිරුවෝ සහ ත්‍රිවිධ හමුදාවන් සහ ඒ රටේ ආරක්ෂක අංශය තමයි රටක ප්‍රෞಢත්වය එහෙම නැත්නම් ඒ කියන්නේ අපි අනිත් රටවල් ගත්තොත් එහෙම ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂක අංශ සහ එතනින් එහාට ගියාම තමන්ගේ ආර්ථික දියුණුව වෙනුවෙන් කටයුතු කරන සහ සිද්ධ වෙන දේවල් තමයි ඔවුන්ගේ ප්‍රෞಢත්වය වෙනුවෙන් ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ සහ පාවිච්චි කරන්නේ සහ එළියට පෙන්වන්නේ. එතකොට එතනදී මම හිතන්නේ අපේ රටේ වුණත් ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක අංශයන් වලට සහ ඒ ආරක්ෂක අංශයේ සමාජිකයන්ට රණවිරුවන්ට නිසි ගෞරවය හම්බ වෙන්න ඕනේ කියන එක මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් ඒක ඩිස්පියුට් කරනවා කියලා. එහෙම කිසිම කෙනෙක් ඒකට විරුද්ධව කතා කරනවා කියලා. එතකොට එතනදී මම විශ්වාස කරනවා ඒ කියන්නේ අපේ රටේ ආරක්ෂක හමුදාවන් අපේ රටේ එක්තරා ජාතියක් විතරක් නියෝජනය කරන කණ්ඩායමක් නෙමෙයි. ඒ කියන්නේ සිංහල ජාතිය, සිංහල බෞද්ධ ජාතිය විතරක් නියෝජනය කරන කණ්ඩායම නෙමෙයි. ඔවුන් අනිවාර්යයෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඒ කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලුම ජාතීන් සහ ආගම් නියෝජනය කරන සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක්. ඉතින් එතනදී ඔවුන්ට මම හිතන්නේ ජාති ආගම් ભેදයකින් තොරව ඒ ගෞරවය ලැබෙනවා සහ ඒ කියන්නේ අපි ඔක්කොම දන්නවා අපේ රටේ අවුරුදු 30කට අධික කාලයක් ඒ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක අපේ ගැටුම තිබුණා ආරක්ෂක අංශ. නමුත් එතනින් පස්සේ අපි දන්නවා LTT සංවිධානය නියෝජනය කරායි කියපු ඒ කියන්නේ ඒක නෙමෙයි ඇත්තටම සිද්ධ වුණේ. නමුත් අද වෙනකොට රටේ බහුතරයක් දමිළ ජනතාව පවා රටේ ආරක්ෂක අංශත් එක්ක ඒ විශ්වාසය ගොඩනගා ගනිමින් ඒ නිසි ගෞරවය ලබා දෙමින් මම හිතන්නේ මේ ගමන යනවා. දැන් මේක මෙහෙම වෙනවට අකමැති කණ්ඩායම් තමයි ඇත්තටම විශේෂයෙන්ම ඔය ජාතිවාදයත් එක්ක උස්සගෙන යන දේශපාලන කරන කණ්ඩායම් සහ ඊට පස්සේ ලංකාවෙන් එළියේ ඉන්න මේ ලංකාවේ ඇතිවෙච්ච මේ අර්බුදයත් එක්ක ඒක ව්‍යාපාර බවට පත් කරගත්ත කණ්ඩායම් ඉන්නවා. ඒක දෙමළ අයත් වෙන්න පුළුවන්, සිංහල අයත් වෙන්න පුළුවන්. ඔවුන්ට මේක ඇතුලේ හැමතිස්සෙම මොනවා හරි අර හිඟන්නගේ තුවාලය වගේ මේක තියාගෙන ඉන්න එක හොඳයි. මොකද ඒක ඇතුලේ තමයි ඔවුන්ට ඔවුන්ගේ තියෙන පැවැත්ම තියෙන්නේ. ඉතින් ඔය කණ්ඩායම් දෙක ඇතුලේ ඒගොල්ලන්ගේ කතාව අපි වෙන් කරලා පළවෙනි එක ඉස්සල්ලාම අපි අයින් කරලා තියාගමු. ඒ කියන්නේ ආරක්ෂක අංශ වලට සහ රණවිරුවන්ට මම හිතන්නේ නිසි ගෞරවය අනිවාර්යෙන් හම්බ වෙන්න ඕන කියන එක අපි හැමෝම අවිවාදිතව පිළිගන්න සහ යෝජනා කරන සහ ඒක රටේ ඉන්න සියලුම ජනතාව පිළිගන්න දෙයක් මම විශ්වාස කරන විදිහට. එතකොට දැන් මේකේ ඒ නිසි ගෞරවය මේ නිදහස් දින සැමරීමේදී අපිට හම්බ වුණාද කියන එක. ඒතකොට ඔන්න ඔතන තමයි අපි මේ පටලවා ගන්න දෙන මම හිතන්නේ. දැන් සාමාන්‍යයෙන් ලෝකයේ නිදහස් දින සමරන රටවල් ප්‍රධාන රටවල් ගත්තොත් එහෙම උතරදී ඉන්දියාවේ ජනරජ දිනය සමරන එක තියෙනවා. ඒ වගේම ප්‍රංශයේ ලොකුවට මේක සමරනවා. ඒතකොට ඇමරිකා එක්සත් ජනපදයේ සමරනවා. බ්‍රසීලය සමරනවා. මේ වගේ යම් රටවල් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ජනරජ දිනය එහෙම නැත්නම් නිදහස් දිනය විශේෂ කියන්නේ අති උත්කර්ෂවත් විදිහට ඒ කියන්නේ සමරන අවස්ථාව. එතකොට චීනය වෙනම උන්ගේ කොමියුනිස්ට් පාර්ටියකේ විශේෂ දවසක් තියෙනවා උන්ගේ තියෙන ඒ කියන්නේ ජනරජ දිනයක් විදිහට සමරන. ඉතින් එතනදී මේ රටවල් ලෝකෙට පෙන්නන සහ ඊට පස්සේ තමන්ගේ රට ඇතුලේ පුරවැසියන් ලබා දෙන පණිවිඩය යම් වෙනස්කම් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ළඟම රටවල් දෙක ගත්තොත් එහෙම චීනය සහ ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාව එහෙම ජනරජ දිනේදී ශාදී අනිවාර්යයෙන්ම ඉතාමත්ම ආඩම්බරයෙන් ප්‍රෞඩත්වයෙන් තමන්ගේ ඒ කියන්නේ විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ තමන් ළඟා කරගෙන තියෙන දියුණුව කියන එක මිලිටරිමය වශයෙන් සහ අනිත් අංශ වලින් ඒ කියන්නේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවනේ. එතනදී ඒ කියන්නේ උන් රටේ මුළු ආර්ථිකයම සහ රටක් විදිහට ඒ ආපු ගමන ඒ කියන්නේ ළඟා කරගෙන දැවැන්ත දියුණුව ඔවුන්ගේ මිලිටරිමය වශයෙන්ුත් ඒක හරස්කඩක් පැතිකඩක් පෙන්නුම් කරනවා. දැන් අද වෙනකොට ඉන්දියාව ගත්තොත් එහෙම මොනවද ICBMs ඒ කියන්නේ Intercontinental Ballistic Missiles. ඒ කියන්නේ ඉන්දියාවේ ඉඳලා වෙනත් මහද්වීප වලට පහර දෙන්න පුළුවන් මට්ටමේ මිසයිලුන් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඔවුන් ලෝකේ ඉන්න න්‍යෂ්ටික බලවතෙක් වෙලා තියෙනවා. න්‍යෂ්ටික අවිවල බලවතෙක් වෙලා තියෙනවා. ඊට පස්සේ අද වෙනකොට ඔවුන් මොනවද ෆයිටර් ජෙට්ස් ඒ කියන්නේ අර වෙන රටවල් වලට පහර දෙන්නට තමන්ගේ රටේම ජෙට් යාන නිෂ්පාදනය කරනවා. මේ වගේම අද වෙනකොට කියන්නේ ඉන්දියාවේ ඩිෆෙන්ස් බජට් එක ඇමරිකානු ඩොලර් බිලියන 20ක් විතර උන් වියදම් කරනවා. ඒතකොට මේක ඇතුලේ උන් අර
තමන්ගේ රටේ ආර්ථික දියුණුවට සාපේක්ෂව තමන්ගේ රටේ ආරක්ෂාව ඩිෆෙන්ස් එක වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් ඊට පස්සේ ඒ කියන්නේ තමන්ගේ රටේ දේවල් ලොකුවට නිෂ්පාදනය කරනවා. ඒක ඇතුලේ ඊට පස්සේ උන්ගේ ලොකු හමුදාමය ශක්තියක් වුන් ඒ කියන්නේ පිරිස් බලයක් ඉන්න උන් මෙහෙවනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අර තමන්ගේ රටේ ආර්ථික දියුණුව එහෙම නැත්නම් තමන්ගේ රටේ රට බලවතෙක් වෙනවා කියන එක මිලිටරි පැත්තෙනුත් ඔවුන් ඒකට සාපේක්ෂව ඒ දියුණුව ළඟා කරගෙන තිරින්ද උන් ඉතාමත්ම ආඩම්බරෙන් ඒක පෙන්නනවා. එතකොට ඒක උන්ට ඒ අර ජනරජ දිනයත් එක්ක සමාන්තරව කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. මොකද ඇත්තටම ජනරජ දිනේදී ඔවුන් සමරන්නේ අර බ්‍රිතාන්‍ය නිදහස ළඟා මේ නිදහස අත්පත් කර ගැනීමට එහායින් ගිහිල්ලා අද වෙනකොට ඔවුන් රටක් විදිහට ලෝකේ ඉන්න තැන සාපේක්ෂව කොතනද කියන එක ඔවුන්ට පෙන්වන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් චීනය ගත්තොත් ඒත් ඒ වගේම තමයි උන්ගේ තියෙන සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ලෝකේ උන් ආර්ථික බලවතා ඒ කියන්නේ දෙවෙනි ආර්ථික බලවතා බවට පත් වුණායින් පස්සේ භූගෝලීය දේශපාලනය ඇතුළත ඔවුන්ට බලවතෙක් වෙන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා කියන එක පෙන්වන්න අනිවාර්යයෙන්ම උන්ගේ මිලිටරිමය සහ යුදමය ශක්තිය උන් පෙන්වන්න ඕනේ. ඒතර ඒක තමයි චීනයේත් අපි අනිවාර්යයෙන්ම දකින්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ අපි ගත්තොත් මේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකේදී ඔවුන්ගේ මිලිටරිමය ශක්තිය උන් උකට පෙන්වන්නේ නැහැ. මොකද උන් පහුගිය අවුරුදු වසර 40-50 පුරාවටම ලෝකේ පුරා යුද ගැටුම් වලදී ඔවුන්ගේ දායකත්වය ඇතුලේ ඔවුන්ට මොන වගේ මිලිටරිමය හැකියාවක් තියෙනවද කියන එක මුළු ලෝකෙම අද වෙනකොට දන්නවා. දැන් ඉන්දියාව චීනය වගේ රටවල් එහෙම ඍජුව මැදිහත් වෙලා නැහැ ලොකු යුද ගැටුම් වලට. ඒතර ඇමරිකාවේ යුද ගැටුම් වලට මැදිහත් වෙලා ඔවුන්ගේ තියෙන යුද ශක්තිය පෙන්වීම තුළ ඔවුන්ට ආය අමුතුවෙන් ලෝකෙට පෙන්වන්න දෙයක් නැහැ. අපේ ඒගොල්ලන්ගේ යුද ශක්තිය මොකක්ද කියලා. ඒතර ඔවුන්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකේදී ගොඩක් වෙලාවට කරන්නේ අර වෙටරන්ස් සව ඒ කියන්නේ ආරක්ෂක අංශවල ඉඳලා ඊට පස්සේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න අය ඒගොල්ලන්ට ඒ ගෞරවනීය මොනවද සමු ගැනීම් දෙන්න උත්සව සංවිධානය කරනවා. ඊට පස්සේ ඊට අමතරව මේක පොඩ්ඩක් අර ඒතර සමහර ප්‍රධාන නගරවල වීදි ඒ කියන්නේ උත්සවාකර්ෂයෙන් යම් වීදි උත්සව සංවිධානය කරනවා. ඊට පස්සේ මේ ජනතාවට පොඩ්ඩක් මේක අර විනෝදාස්වාදයේ පැත්තෙන් සහ ඒ කියන්නේ එදාට තමන්ගේ ජාතිය පිළිබඳවත් යම් ප්‍රෞಢත්වයක් නැගෙන විදිහට යම් උත්සව රට පුරා සංවිධානය වෙනවා. එතකොට ලංකාව ගත්තොත් එහෙම එතකොට දැන් අපේ රටේ මම කියන්නේ ආරක්ෂක අංශ කතාව පටලවා ගන්න මේ කියන්නේ මේ අර ඔවුන්ට නැගිටින්න දේශපාලන තුරුම්පුවක් නැති හින්දා. මොකද ඕනෑම දැන් අපි කියන වගේ ඕනෑම ඒ කියන්නේ ඕන් රට පාලනය කරන මොන ආණ්ඩුවපත් වුණත් ආරක්ෂක අංශ වලට ගෞරව කරන එක ගැන කිසිම මෙතන විවාදයක් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ නිදහස් දිනේ ඇතුලේ අපිට ලෝකෙට පෙන්වන්න ඒ කියන්නේ අපිට නිදහස ලැබුණායින් පස්සේ අපි රාජ්‍යයක් විදිහට කොච්චරක් ඔලු ඉස්සුවද කියන එක ශදී අපිට අපේ තියෙන ආරක්ෂක අංශවල මේකෙන් පෙන්වන්න බෑ මම කියන්නේ. මොකද ඒ කියන්නේ අපේ රටේ ආරක්ෂක අංශවල ඉන්න ඒ කියන්නේ අපේ රටේ රණවිරුවන්ගේ තියෙන හිතේ හයියට ඒ ඇතිවෙච්ච යුද අවස්ථාවලදී මැදිහත් වුණා සහ තමන්ගේ රට ආරක්ෂා කරන්න ඔවුන් මැදිහත් වෙනවා මිසක් ඔවුන්ගේ යුතුයකමක් විදිහට. නමුත් රාජ්‍යයක් විදිහට අපේ ඩිෆෙන්ස් කියන එක ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එක කියන එක අපි ලොකුවට හදාගෙන නැහැනේ. ඒ කියන්නේ ඒක අපි ඇත්තට පිළිගන්න බෑ. මෙතන සොල්දාදුවන්ගේ අපේ රටේ රණවිරුවන්ගේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටක් විදිහට රාජ්‍යයක් විදිහට ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකේ අපි ලොකුට ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඉතින් එතකොට දාට ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අර ණයට ගත්ත ආයුධ පෙන්වන්න අවශ්‍ය නැහැ කියන එක. ඒක ඇත්ත. ඉතින් මොකද ඇත්තටම ඒ කියන්නේ අපිට ණයට ගත්ත බඩු වලිනුත් ඇත්තටම අපි ගාව තියෙන ඉතාමත්ම පරණ යල් පැන ගිය මේ මොනවාද උපාංග සහ අවි ආයුධ. ඒ කියන්නේ ලංකාවේ මොනවාද ත්‍රිවිධ හමුදාව සතුව මේක මම හිතන්නේ සරත් ෆොන්සේකා මහත්මයා පවා කීප වතාවක්ම මේ පිළිබඳ ප්‍රකාශන නිකුත් කරලා තිබුණා. ඉතින් එතනදී අපිට ඒකට වෙලා තියෙන අපිට ශක්තිමත් ආර්ථිකයක් නැති හින්දා අපිට හැකියාවක් නැති වෙලා තියෙනවා අපේ ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් අපිට ලොකු පිම්මක් පනින්න. ඉතින් ඒ කියන්නේ අපි දන්නවනේ ඒ කියන්නේ අපේ රටේ අද වෙනකොට ඒ කියන්නේ අපිට ශදී ලෝකයෙන් එළියේ අපිට තර්ජනයක් ආවොත් එහෙම ඒ කියන්නේ වෙන රටක් අපේ රටට විරුද්ධව යුදමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් එහෙම අපි දන්නවා එතනදී යුද ශක්තිය පැත්තෙන් කියන්නේ අපේ රටේ ඉන්න රණවිරුවන්ගේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය මත මරාගෙන මැරෙන්න වුණ අනිවාර්යෙන් ඉස්සරහට යනවා. ඒ ගැන අපිට කිසිම අවිශ්වාසයක් නැහැ. මොකද ඒක අපි පසුගිය කාලේ පුරාට අපි දැකලා තියෙනවා. නමුත් යථාර්ථයක් විදිහට ගත්තොත් එහෙම වෙන රටක් එක්ක යුද වදින්නට තරම් අපිට කිසිම කියාවක් නැහැ කියන එක අපි හොඳටම දන්නවා. විශේෂයෙන්ම අපේ කලාපය ගත්තොත් එහෙම කලාපේ බලවතුන් විදිහට ඉන්නේ ඉන්දියාව වගේ රටවල් මම කියන්නේ වෙනවට නෙමෙයි මම කියන්නේ පාකිස්තානය ගත්තත් මේ ළඟම රටවල් ගත්තොත් ඒ කිසිම රටක යුදමය වශයෙන් අපිට හැප්පෙන්න අවශ්‍ය කරන මිලිටරිමය බලය
කියන එක ඒ කියන්නේ ආත්ම විශ්වාසය හැර අනිත් අවශ්‍ය කරන දේවල් අපේ රට ඇතුලේ නැහැ. මොකද අපේ රටේ ඩිෆෙන්ස් බජට් එකක් ලොකුවට නැති නිසා. ඉතින් ඒකින්ද ඇත්තටම අපේ රටේ ඔය ඒ තීරණ ටික පෙන්නුවා කියලා මටත් ඒ කියන්නේ දැන් චීනය, ඉන්දියාව වගේ රටවල් එහෙම නැත්නම් බ්‍රසීලය වගේ රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ රටවල් මේ වගේ ඒ කියන්නේ මේක ලොකුවට සමරන්නේ ශාදී ලෝකෙට ලොකුවට මේක පෙන්නලා ඔවුන් ලොකු බලවතෙක් කියන එක පෙන්වන්න. ඒ කියන්නේ ලෝකෙට පණිවිඩයක් නිකුත් කරන්න සහ ඊට පස්සේ ඒ තුලින් තමන්ගේ රටේ ඉන්න පුරවැසියන්ට ලොකු අභිමානයක් ප්‍රෞಢත්වයක් අත්කර දෙන්න. දැන් බලන්න දැන් ඉන්දියාවේ එහෙම මේ දැන් ICBM මිසයිල්ස් ගත්තොත් එහෙම අග්නි මිසයිල් එක ඒ කියන්නේ හැම අවුරුද්දෙම අප්ග්‍රේඩ් කර ඒගොල්ලන්ගේ අලුත්ම වර්ෂන් එක ඒගොල්ලෝ එළියට දානවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන මොනවද ෆයිටර් ජෙට්ස් ගත්තොත් එහෙම ෆයිටර් ජෙට්ස් උනත් දැන් ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන අලුතෙන්ම නිකුත් කරන ඒ කියන්නේ නිෂ්පාදනය කරන ෆයිටර් ජෙට්ස් ඔක්කොම ඔවුන් හැම අවුරුද්දකම තමන්ගේ රටට සහ ලෝකෙට පෙන්නනවා. නමුත් දැන් අපිට දැන් මේ පැත්තෙන් අපි බැලුවොත් එහෙම අපිට එහෙම අපේ තියෙන ආයුධ එහෙම ලෝකෙට පෙන්වීම තුළින් ඇත්තටම මම හිතන්නේ වෙන්නේ ඇත්තටම අපිට යම් ආවාසයක්. මොකද අපි ගාව තියෙනවා ගොඩක් යල් පැන ගිය පරණ දේවල් කියන එක හැමෝටම පේන්න තියෙනවා. හරිද? ඉතින් ඒක මම හිතන්නේ ලෝකෙට ලොකුට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ආයුධ පෙන්නන එක. ඒක විහිළු කතාවක්. එතකොට ඔය රණවිරුවන්ව මේකට ඇඳාගන්නේ ඇත්තටම ඉතාමත්ම කැත වැඩක් විදියට. ඒ කියන්නේ රණවිරුවන්ට මම කියන්නේ ගෞරවය, නිසි ගෞරවය, නිසි තැන අනිවාර්යයෙන්ම හැම අවස්ථාවකදීම ලැබිය යුතු හැම අවස්ථාවකදීම ලබා දිය යුතුයි. එතකොට මෙතනදී අපේ රටේ ඔය පෙබරවාරි 4 වෙනිදා සමර නිදහස සෙරමෝනියල් නිදහසක් විදියට ඒ කියන්නේ එක්සත් රාජධානියෙන් ලැබුණ නිදහස යම් මතක් කිරීමක් විදිහට සමරනවා මිසක් නමුත් අපිට ජාතියක් විදිහට අර අනිත් රටවල් කරනවා වගේ ඒ නිදහසෙන් පස්සේ රට උස්සලා ගත්ත තැනක් අපි අපේ රට නැගිට්ටපු ජාතියක් නේ. කියන්නේ නැගිටපු ජාතියක් විදිහට පෙන්වන්න තරම් දෙයක් මේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ කියන්නේ එහෙම දෙයක් වෙලා නැති බව දැනත් ඉතාමත්ම කැත විදිහට අර අපේ රටේ තියෙන ජාතිය සහ ආගම කියන එක ඕනේ මිනිස්සෙට හිතට දැනෙන දෙයක් නිසාද ඒ කියන්නේ තමන්ගේ කියන්නේ වෙන ඔක්කොම හොරකම් කරගත්තත් මේ දේශපාලඥයෝ තමන් ඉපදෙනවත් එක්කම තමන්ට ජාතියක් සහ ආගමක් ලැබිලා තියෙනවානේ. ඒක සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්. ඒතකොට ඒ පිළිබඳ යම් හැඟීමක් සහ ආත්ම අභිමානයක් හැම මිනිහෙක් ඇතුළෙම තියෙනවා. ඒතකොට ඔන්න ඕක කැත විදිහට මේ රණවිරුවන්ටත් අලවලා මේක ඇතුළේ දේශපාලනයක් කරන්න යන එකක් තමයි ඇත්තටම ඔය කතාවලින් අපි දකින්නේ. ඉතින් මම හිතන්නේ ඔය දේශපාලනීන් ඔයගේ අදබාලන්ට ඔය කතා කියන්න දීලා මම හිතන්නේ ජනතාව මේක ඇත්තේ යථාර්ථ තේරුම් අරගෙන රණවිරුවෝ සහ මේ නිදහස් සැමරුම කියන එක සම්පූර්ණයෙන්ම වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. මොකද නිදහස් සැමරුම ඇතුලේ අනිත් රටවල් කරන තමන් රට ගොඩනැගිලා තියෙන තැන ලෝකෙට පෙන්වන්න පුළුවන් තරම් දෙයක් මේ හිටපු කිසිම දේශපාලන පක්ෂයක් රාජපක්ෂලා වික්‍රමසිංහලා ඔය කිසිම දේශපාලන උන්ගේ නායකත්වයෙන් තිබුණ කිසිම දේශපාලන පක්ෂයකින් මේ රට උළු උස්සලා නැහැ. ඒතකොට ඒක ඇතුලේ ඇත්තටම මේ වගේ සමරුමක් විදිහට උන්ට දේශපාලන වාසි ලබා ගන්න සමරුමක් ඇත්තටම මෙහෙම ඒ කියන්නේ මම කියන්නේ අපේ රටේ නැහැ. අපේ රටේ රණවිරුවන්ට ඒ ගෞරවය ලබා දෙන්න ඕන නම් ඒකට වෙනම උත්සව පවත්වලා ඒකට අවශ්‍ය කරන ඒ ගෞරවය ලබා දීමට මම හිතන්නේ අපේ රටේ කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආශිර්වාද කරනවා මිසක් ඉතින් ඔන්න ඔයදී මම හිතන්නේ හරියටම අපි තේරුම් ගන්නට ඕනේ සහ මම හිතනවා රටේ මහ ජනතාව නම් මේකේ බහුතරයක් මේකේ යථාර්ථය ඇත්ත මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න තියෙනවා. ඔව් මංජු දැන් මංජු මතක් කරා වගේම තමයි ඇත්තටම මේ අවුරුදු ගණනාවක් පුරාවටම අපේ රටක් විදිහට ලෝකෙට පෙන්වන්න අපිට දෙයක් නැති වෙන්නත් හේතුවක් වෙච්ච බය තමයි ඇත්තටම මේ වගේ විවේචන කරන්න කියන එක මේ වෙනකොට ඇත්තටම ජනතාව හොඳ ආකාරවම දන්නවා පැහැදිලි. ඉතින් ඔය කතන්දරෙත් එක්කම මේ මංජු මං පොඩි විපක්ෂයේම කාරණාවකට එන්නම්. අපි පහුගිය වැඩසටහනේදී අපි කතා කරන්නේ මේ UMP එක ස්මාර්ට් වෙන්න උත්සාහ කරනවා. එතකොට ඒ ස්මාර්ට් වීමත් එක්ක නැවත කතා බහක් ඇති වෙනවා මේ විපක්ෂයේ එකතු වීම නැත්නම් අපි කිව්වොත් සජබේ UMP එකේ එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් ලොකු විශ්වාසකින් සමහරු කතා කරනවා මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනම දෙයක් කියන තැනටත් කොහොම වුණත් මංජු මේ දැන් මේක දැන් අද ඊයේ නෙමෙයි මේ ඊයේ පෙරේද මේ ස්මාර්ට් වෙච් එකත් එක්ක හින්දා නෙවෙයි පටන් ගත්තේ. මේක දැන් සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා මට්ටමින් තියෙනවා. එක විදිහට එක පුවත් එනවා, ප්‍රෙස් කන්ෆරන්ස් තියෙනවා වගේ ගොඩක් වාර්තා වෙනවා. හැබැයි තාමත් ඒක කතා කරනවා විතරයි. ඒක තාමත් මේ මහජනතාව අතරට ගිහිල්ලා නැහැ. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? මොකද මේක මේ දකුණේ දේශපාලනයේ පක්ෂ මේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ට මේ තේරෙන්නේ නැද්ද මේ පක්ෂය ඇතුළේ මොකද්ද වෙන්නේ කියන එක පැහැදිලි නෑ ඇත්තටම. අපි ඒක පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඇත්තටම ශදී මම හිතන්නේ මේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයේ ශදිය ඇත්තටම
අපේ ඒ කියන්නේ යම් කියවීමක් සහ ගෞරවයක් තියෙනවා ඉතිහාසයේ පක්ෂයේ විසින් පක්ෂයේ හිටපු නායකයන් විසින් කරලා තියෙන වැඩත් එක්ක රටට. සහ හරිද? පැරණි ඒ පක්ෂයක්. ගැන අපිට ඒ කියන්නේ විවාදයක් නැහැ. ඒතර අනිත් එක ලංකාවේ තිබුණ දැවැන්තම දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක්. අපේ තියෙන ගැටලුව සහ අපේ තියෙන විවේචනය තමයි මේක මේ රනිල් වික්‍රමසිංහ විසින් මේ දේශපාලන පක්ෂය අද අරගෙන ඇවිල්ලා තියෙන තැන පිළිබඳව. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ තියෙන ත්‍රස්තවා ඒ කියන්නේ ත්‍රාඩ රස්තියාදුකාර දේශපාලන සංස්කෘතිය ඒ විදිහටම වැළඳගෙන ඒක එක්සත් ජාතික පක්ෂය ඇතුළටත් අරගෙන ඇවිල්ලා අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය බිම අතුගාන මේ බිම තියෙන පාපිස්සක් ගානට වැටෙන මට්ටමටම මේක පත් කරලා අදටත් ඊට පස්සේ එතනනුත් එහාට ගිහිල්ලා මේක අර පෙට්ටිය දාලා වලට දාලා ඇන ගහනකම්ම මේක අතාරින්න නැතුව ඉන්න පුද්ගලයෙක් විදිහට රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරකම තමයි මේ අපි මේ විවේචනය කරන දිගටම. මොකද ඒක ඔහුට කරන්න ඒ කියන්නේ ඒක අයිති ඒ කියන්නේ අයිතියක් නැහැ කියන එක. ඒ කියන්නේ ඔහු හිතනවා නම් ඔහුගේ මාමා විසින් ජයා ජයවර්ධනලා වගේ අය විසින් තමයි මේ පක්ෂයේ ඉස්සරහට අරන් ආවේ කියලා. මං කියන්නේ ඒක සම්පූර්ණ මිත්‍යාවක්. මොකද දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමේදී සහ ඊට පස්සේ මුල් කාලේ හිටියා කියලා ශාදී එහෙම දේශපාලන පක්ෂවල අයිති එහෙම හිමිකාරීත්වයන් කාටවත් හම්බ වෙන්නේ නැහැ. දැන් අද වෙනකොට කවුද චන්ද්‍රිකා බණ්ඩාරනායකලට කිසිම අයිතියක් නැති වෙලා තියෙනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතනින් සම්පූර්ණයෙන් එළියට ගිහලා තියෙන්නේ. ඒක ඔහු ඒ කියන්නේ ඇගේ ඒ කියන්නේ පියා විසින් නිර්මාණය කරපු පක්ෂයක් වුණාට. මොකද දේශපාලන පක්ෂයක් ඉදිරියට එන්නට ඒ නිර්මාණකරුවන් වගේම ශාදී ඊට පස්සේ ඒක වටේ ගොඩනැගුණු ඒක වටේ එකතු වෙච්ච ජනතාව විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සමහර ගොඩක් මිනිස්සු මැරිලා තියෙනවා ওই පක්ෂ ගොඩනගන්න. ඒතර ඒක ඒ මිනිස්සුන්ටත් ඒ වගේම අයිතියක් තියෙනවා. ඒතර එතනදී දැන් මෙතන තියෙන විහිළු සහගතම වැඩේ තමයි සාමාන්‍යයෙන් ශාදී ඒ කියන්නේ අලුතෙන් පීදෙන්නට දෙයක් නියමිතයි නම් සාමාන්‍යයෙන් ඒක ජනතාව අතරට යන දෙයක් නම් ඒක අර ඒක පිළිබඳ කතාව එළියට එනකොටම ඒක ඉතාමත්ම විශාල වශයෙන් මං කියන්නේ මිනිස්සු ඒ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අපි ඔය දේශපාලන කතාව අතරින්කෝ සජිබේ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවා කියන කතාව ඔක්කොම කතා කරලා අපි හිතමු සමාජයේ ඇතුළේ ලොකු රික්තයක් තියෙනවා මිනිස්සු විසින් යම් දෙයක් ඉල්ලමින් තියෙනවා. ඒතර ඒ ඉල්ලන දේම එක්තරක ගොඩනගන්න ගත්තොත් එහෙම ඒකට අර ලොකු රික්තය ඇතුලේ ක්‍රියාත්මක වෙන සම්පූර්ණ බලය එකපාර ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා මේක උස්ස ගන්නවා. දැන් ඒකනේ ඇත්තටම NPP එකට ජනතා විමුක්ති පෙරමුණට උනේ. ඒ කියන්නේ ඔවුන් විසින් කරපු ලොකු දේශපාලන කැම්පේන් එකට වඩා මිනිස්සු ඇතුලේ ලොකු දෙයක් නිර්මාණය වුණා 2021 පස්සේ ලංකාවේ දේශපාලනේ මේ ආර්ථික බංකොලොත්භාවය ඇති වෙන්නට හේතු වුණේ මේ රාජපක්ෂලා වික්‍රමසිංහ විසින් අරන් ගිය මේ වංචා දූෂණය හින්දා. ඒක නවත්තන්න ලොකු අවශ්‍යතාවයක් සමාජය තුළ නිර්මාණය වෙනවා. ඒතර ඒකට උත්තරයක් විදිහට මොකද ජාතික ජන බලවේගයේ යම් කතා කරන්න ගත්ත ගමම මේක ඇවිල්ලා සම්පූර්ණයෙන් මේක උස්සගත්තා. ඉතින් ඒ වගේ තමයි දැන් එතකොට දැන් කතිකාවතක් තියෙනවා ඔව් කියන්නේ ආර්ථිකය හදන්න අනිවාර්යෙන් දක්ෂිණාංශික දේශපාලනයක් රට ඇතුළේ නිර්මාණය වෙන්න ඕනේ. හොඳ ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලනයක් නැගිටින්නට ඕනේ කියලා. හැබැයි ඒක වුණා කියන දැන් සජිබේ සහ එක්සත් ජාතික පක්ෂය දැන් මම හිතන්නේ පහුගිය මාස 6-7 පුරාවටම සියවතාවකට වඩා ඔය කියන්නේ හරින්ලගේ ඉඳලා වජිරලගේ ඉඳලා තලතලගේ ඉඳලා මේ හැමෝම එළියට ඇවිල්ලා කියනවා අලුත් එකක් හැදෙනවා කියලා මම කියන්නේ මේක මිනිස්සු උස්ස ගත්තේ නෑනේ. මිනිස්සු උස්ස ගන්නෙත් නෑ. හෙට දවසේ මේක මම හිතන්නේ වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි. නමුත් හෙට දවසේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අස්ලෙන් අස්සම් කරලා කිව්වොත් එහෙම අස්සම් කරලා ඒ කියන්නේ මොනවාද කිව්වොත් එහෙම අපි අද ඉඳලා මේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වෙලා හදන සන්ධානයේ අපි සමනායකයෝ අපි අලුත් ගමනක් යනවා මෙන්න පටන් ගත්තා දක්ෂිණාංශික දේශපාලනයේ අලුත්ම රැල්ල කියලා ඒක ඒ කට්ටියම උස්සන් යන රැල්ලක් මිසක් ජනතාව උස්ස ගන්න රැල්ලක් නෙමෙයි. මොකද හේතුව තමයි තේරුම් ගන්න ඕනේ මේ වගේ අද වෙනකොට මිනිස්සුන්ට ශදී ඒ වගේ අලුත් රැලි නිර්මාණය කිරීමේදී දායකත්වය දෙන සහ මූලිකත්වය දෙන පුද්ගලයන්ගේ ඒ කියන්නේ අර පරණ වයින් ටිකම මේ බෝතලේ ඇතුලේ එනවා දැක්ක ගමන්ම මේ ඒ කියන්නේ මේක හැරිලවත් බලන්නේ නැති මට්ටමට මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. එතකොට අර නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශ ලබා ගැනීමට පහුගිය සතියක FCID කරයි CID කර ගෙන්නපුවාම ආපු ජනතාවක් ඉන්නවනේ. ඒ කියන්නේ 1000ක් 2000ක් 3000ක් වගේ වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ කීයක් ආවද කියලා. නමුත් ඔය ඇවිල්ලා අර හાર્ඩ්කෝර් අර බස් වලින් සෙනග ගෙනල්ලා
ඇවිල්ලා අර රුපියල් 5000ට බත් පැකට් එකට කතා කරන කණ්ඩායමනිතර ඔය වගේ කොටස් ඔය හැම පක්ෂෙම ඉන්නවා. එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නවා. සමග ජන බලවේගෙත් ඉන්නවා. පොහොට්ටුවෙත් ඉන්නවා. එතකොට ඔන්න ඔය කට්ටිය මේක දැකලා ආස්වාදයක් ගන්නවා මිසක් එතනින් එහාට රටේ බහුතරයකට වාව් එකක් එන්නේ නැහැ. මම කියන්නේ අද වෙනකොට ලංකාවේ දේශපාලනේ විශේෂම දක්ෂිණාංශික දේශපාලනේ රනිල් වික්‍රමසිංහ ආයසරයක් එකතු වුණා කියන එක වාව් ෆැක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ අද වෙනකොට මිනිස්සු නැත්තම් ශාදි 2022 ඉඳලා 24 වෙනකන් රටේ ජනාධිපති විදියට IMF එකේ සහ ලෝක බැංකුවේ සහ ඉන්දියාවේ ඇමරිකාවේ ජපානයේ උදව් නිසා අපේ රටේ ආර්ථිකය ගොඩ ගියා. ඒ අර කාලේ හිටපු ජනාධිපති විදියට රනිල් වික්‍රමසිංහ ඉඳලා ඔහුට බැරි වුණානේ ඒක හරියට මාකට් කර ඊළඟ ජනාධිපතිවරයා ජයග්‍රහණ අඩුවෙන් දෙවෙනි තැනටවත් එන්න. ඔහු තුන්වෙනි තැනටපත් උනේ. ඉතින් ඒ වගේ තැනට තැනක ඉන්න මිනිස්සෙක් ආයේ මේ වජිරලා හරින්න කොච්චර උත්සාහ කරත් මේකට හුලං ගහලා උඩ ගන්න මම කියන්නේ මේක තාමත්ම අසාර්ථක ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේක මම හිතන්නේ සමගි ජන බලවේගය තේරුම් ගත්තොත් හොඳයි. සහ අපි මේක මම හිතන්නේ අපේ කලින් කතාවෙත් කතා කරා මේ ඔය සමගි ජන බලවේගයටත් අලුතෙන් එකතු වෙච්ච යම් කණ්ඩායම් ඉන්නවා. මට නම් සෑහෙන විශ්වාසයක් සහ සැකයක් මත ගොඩනැගුණු විශ්වාසයක් තියෙනවා. ඔතන ඉන්න සෑහෙන කණ්ඩායමක් ඔය නාමල් රාජපක්ෂලත් එක්ක වුණත් අර ඩීල් දේශපාලනේ ඉන්න අය ඕන් හරිය කියන්නේ හම්බ වෙන පළවෙනි අවස්ථාවේදීම ඔය සජිබෙත් සම්පූර්ණයෙන්ම මේ ඔය මොකද ඒ වගේ කට්ටිය ඇත්තටම ඒ දේශපාලනට ඇවිල්ලා තියෙන ශදී ඔය මේ දේශපාලනයක් කිරීමට එහයින් ගිහිල්ලා දේශපාලනය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන්න. ඒ කියන්නේ තමන්ට රැකියාවක් නැතිවීම නිසා එහෙම නැත්නම් තමන්ට මුදල් සහ බලයේ අවශ්‍යතාව මත මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එකක් විදිහට සමගි ජන බලවේගයේ තෝරාගත්ත කණ්ඩායමක් අද වෙනකොට ඔක ඇතුලේ ඉන්නවා. ඒක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒතකොට මේ සමගි ජන බලවේගය උනත් වැදගත් දේශපාලනයක් කරන පුද්ගලයන්ට ඔවුන්ට දැඩි ප්‍රහාර එල්ල කරනවා ඔවුන් නිහඬ කරගෙන යන්න. ඔන්න ඔය ගැන මම හිතන ශාදී අපිට කතා කරන්න ලොකු උවමනාවක් තිබුණා. ඒ කියන්නේ මේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය කියන එක අද ගිහිල්ලා තියෙන තැන සහ ඊට පස්සේ මේක ඇතුළේ තියෙන ඛේදවාචක කියන එක. මොකද මන්දන ශදීත මතකද කියලා ගැන වගේ පොඩි කාලේ මට මතකයි අපේ පොඩි කාලේ එහෙම සාමාන්‍යයෙන් අපේ හිටිය දිස්ත්‍රික්කේ ගම්පාදිශකේ වුණත් ගම්පා නගරේත් නගර සභාවට එහෙම ශාදී මං කියන පොඩිම කාලේ ඒ කියන්නේ නගරාධිපති ධූරයට එහෙම ඉල්ලන්නට ඉදිරිපත් උනේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් එහෙම ඒ කියන්නේ ඒ ගම්පහ නගරේම හිටපු ඉතාමත්ම වැදගත් ලොකු ගෞරවයක් දිනාගෙන හිටපු මම කියන්නේ ප්‍රභූ කියන කණ්ඩායම් නෙමෙයි වලව් කියන සංකල්පය ඇතුළේ නෙමෙයි. කියන්නේ අර වැදගත් කියලා මිනිස්සුන්ගේ ගෞරවය දිනාගත්ත ඉතාමත්ම නිහතමානී චරිත උගත් චරිත. එතකොට කියන්නේ ඒක අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා විශේෂයෙන්ම ඔය වසර 2000න් පස්සේ වගේ මේක වෙනස් වෙන්න පටන් ගන්න මහින්ද රාජපක්ෂ කියන චරිතය දේශපාලනය ගත්තයින් පස්සේ හැමෝම කියනවනේ කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ දේශපාලනයේ ඉන්න දැවැන්ත චරිතයක් කියලා. මම හිතන්නේ ඡන්ද විදිහට ගත්තොත් සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ කතාව හරි වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ මහින්ද රාජපක්ෂ තමයි සම්පූර්ණයෙන්ම රස්තියාදුකාර දේශපාලන සංස්කෘතිය කියන එක මේ රට ඇතුලේ අපේ රට ඇතුලේ නිර්මාණය කරේ. ඒ කියන්නේ රටේ ඉන්න ඒ කියන්නේ මම කියන්නේ ඒගොල්ලොත් රටේ පුරවැසියෝ තමයි. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා රටක දේශපාලනයට එන්න ඕන චදී අපි මේක ගේසුමානෙත් කතා කරා. දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ කැබිනට් එක බලන්න සිංගප්පූරු වගේ රටවල කැබිනට් එක බලන්න ඒ කියන්නේ විශේෂයෙන්ම මේ වෙලාවේ දැවැන්ත ආර්ථික වර්ධනයන් ශක්තිමත් රාජ්‍යයන් බිහි කරන රටවල් ගත්තොත් එහෙම ඒ රටවල ඉන්න ඒ රාජ්‍ය නායකයන් සහ කැබිනට් මණ්ඩලයන් ගත්තොත් එහෙම උන් ඉතාමත්ම පරිණත දක්ෂ දැනුමක් තියෙන කියන්නේ විෂය නිපුණත්වයක් තියෙන ඉතාමත්ම කාර්යක්ෂම පුද්ගලයෝ. එතකොට සහ ඒ රටවල් වල ඉන්න නායකයෝ මේ දේශපාලනයට ගන්න ඒ වගේ දක්ෂ පුද්ගලයෝ. මොකද හේතුව තමයි ශාදී ඔවුන් දන්නවා ඒ නායකයොත් බුද්ධිමත්. එතකොට ඒ නායකයෝ බුද්ධිමත් වුණාම ඒ නායකයෝ දන්නවා කියන්නේ තමන් වටේ හොඳ කණ්ඩායමක් සිටීම තුළින් පමණයි තමන්ගේ නායකත්වය සහ ඒ නායකත්වය තුළින් ගොඩනැගෙන රටක ඒ ක්‍රෙඩිට් එක මුළු තමන්ටත් එන්නේ තමන්ගේ කණ්ඩායමටත් එන්නේ තමන්ගේ රටටත් යන්නේ. ඒ කියන්නේ තමන්ව හයිලයිට් වෙන්නේ තමන්ගේ වටේ හොඳ කණ්ඩායමක් ඉන්නවා නම් කියන එක ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දක්ෂ නායකයෝ ශක්තිමත් නායකයෝ තේරුම් ගත්ත දෙයක් සහ ඔවුන් ක්‍රියාත්මක කරන දෙයක්. ඔවුන් හැමතිස්සෙම ශක්තිමත් කණ්ඩායමක් තමන් වටේ හදා ගන්නවා. නමුත් ඔය රාජපක්ෂලා කියන අය ඔය සංස්කෘතිය ඇතුලේ දක්ෂ මිනිස්සුන්ට තනක් ඒ කියන්නේ මේ ඉඩක් තනක් ලැබෙන්නට ඒ සංස්කෘතිය ඇතුලේ ඇත්තනම ඉඩ ඒ කියන්නේ කවදාවත් ඉඩක් දුන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් හැමතිස්සෙම කරේ තමන්ගේ පවුලේ කට්ටියට ඒ ඔය දේශපාලනය ඇතුලේ ඉහළම තැන වැජබෙන්නට අවශ්‍යතාව තියෙන නිසා තමන්ගේ වටේ හැමතිස්සෙම ගොනු කරගත්තේ අර අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් එහෙම
මේ ත්‍රාඩ ඒ වගේම රස්්‍යාදුකාර අර මුදලාලි ටයිප් එකේ මිනිස්සු. ඒක අනුක්‍රමයෙන් වැඩි කරන ගිහිල්ලා අන්තිමට අද වෙනකොට බලන්න ඔය සංස්කෘතිය තුලේ මේ දේශපාලනයට ඇවිල්ලා වොයිස් කට් දෙන කතා කරන මේ මිනිස්සු ඔක්කොම බැලුවොත් එහෙම මම කියන්නේ ඒ කියන්නේ දේශපාලනය ගැන හරි අවබෝධයක් නිසි අවබෝධයක් තියෙන පුද්ගලයෙක්ට නම් ඇඟ හිරි වැටෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටක දේශපාලනය කියන එක ඇවිල්ලා තියෙන තැන. ඊට පස්සේ මේක ඇතුළේ ඇතිලා තියෙන තවත් අර්බුද සහ ඛේදවාචක තමයි. ඒතර ඒ වගේ අර කියන්නේ රස්තියාදුකාර දේශපාලන පුද්ගලයෝ මේ දේශපාලන ඇතුළට ඇවිල්ලා මේක හයිජැක් කරයින් පස්සේ ඒක අදාළයි. ඒ නම් වශයෙන් කියන්න ඕනේ අපි දන්නවා. ඒ කියන්නේ 2005 ඉඳන් ගත්තොත් එහෙම මොනතරම් රස්තියාදුකාර ත්‍රාඩ දේශපාලනද ලංකාව ඇතුළේ නිර්මාණය වුණේ කියලා. ඊට පස්සේ ඒක ඇතුළේ අර හොඳ පුද්ගලයෝ සියල්ලක්ම මේ දේශපාලනයෙන් අයින් වීම තුළින් මේ මිනිස්සු අර රස්තියාධිකාරියෝ ටිකක් මේ දේශපාලනය කරන නිසා ලංකාවේ දැන් අර කරන දේශපාලනය කියන එක දැන් අපි හිතමු ෂාදි බස් කොන්දොස්තර කෙනෙක් ගිහිල්ලා දොස්තර වැඩේ කරන්න ගියොත් එimhe ඉස්පිරිතාලේ බස් කොන්දොස්තර අපි හිතමු ජනප්‍රියයි කියලා මොන හරි හේතුවක් නිසා ඒක බස් රූට් එක නමුත් එයා ගිහලා ඉස්පිරිතාලේ ගිහලා දොස්තර වැඩේ කරන්න ගියොත් එimhe පළවෙනි දවසේම තුවාලෙට බේත් දාන එකේ ඉඳලා සර්ජරි එකක් කරන එකේ ඉඳලා වැඩේ අනාගතයෙන් පස්සේ ඊට පස්සේ අනිත් හැමෝම මේකට විරෝධය පාලා ඊට පස්සේ අර ඉස්පිරිතාලේ එහා පැත්තේ බුලත් ටික විකුණන මිනිස්සුත් කියනවා නෑ ඔයාට වඩා හොඳට ඔය වැඩේ මට කරන්න පුළුවන් කියලා එයා ඒ වැඩේ කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් එහා පැත්තේ තියෙන බත් කඩේ මිනිස්සු කියනවා නෑ ඔයාට වඩා මට ඕක කරන්න පුළුවන් කියලා එයාත් ඇවිල්ලා කරන්න උත්සාහ කරනවා. මොකද දැන් දොස්තර නෑ. දොස්තර නෑ දොස්තර වැඩේ කරන හින්දා අනිත් ඔක්කොමත් දැන් වැඩේ කරන්න පටන් ගන්න වෙනවා ඉස්පිරිතාලෙට. ඔන්න ඔය වැඩේ තමයි ලංකාවට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නියම දේශපාලනයට සුදුසු පුද්ගලයෝ දේශපාලනයෙන් අයිවීම තුළ ශාදිට මතක ඇති එක කාලෙක අපේ රටේ ඉන්න ආගමික නායකයන් විශාල වශයෙන් පාර්ලිමේන්තුවට යවන්න පටන් ගත්තා. හරි ඊට පස්සේ ටියුෂන් සර්ලා එන්න පටන් ගත්තා. බන්දුලුඟුණු වරදල්ලාගෙන් පටන් ගත්තාන් පස්සේ සන්නස්ගල ඡන්ද ඉල්ලුවා. ඊට පස්සේ අද වෙනකොට පාර්ලිමේන්තුව ඇතුලේ ටියුෂන් කරන අය ඉන්නවා. දැන් ඊට පස්සේ අපි පහුගිය දවසෙත් වෙන වැඩසටහනකදී මේ ගැන වෙනම කතා කරා. මේ එතකොට ඒ වගේ ටියුෂන් කරන අයට පටන් ගත්තා. ඊට පස්සේ දොස්තරලා අපිට මතකයි GMO කියලා කියන්නේ විශේෂයෙන්ම ඔය පාදිරිල ඉන්න කාලේ දැඩි ලෙස මේක දේශපාලනය කරන්න කරගත්තා. නළු නිළියෝ හරි දොස්තර ඉස්පිරිතාලේ නැති වෙච්ච හින්දා දැන් මේ කොන්දොස්තර ගෙදල ඔක්කොම අය මේ දේශපාලනේ ඉන්න පටන් අරන් මේක හෙන විකාරයක් වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මෙතනදී ඒ දේශපාලනයට සුදුසු මිනිස්සු ඒ කියන්නේ ඔය හැම දේශපාලන පක්ෂයකම පොඩි හරි ප්‍රමාණයක් ඉන්නවා. අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂයත් ඉන්නවා, සමගි ජන බලවේගෙත් ඉන්නවා, පොහොට්ටුවෙත් මම දන්නේ අද වෙනකොට ඉන්නවද කියලා. මේ අපි නැගිටින්න ඕනේ. මම කියන්නේ දේශපාලනයට සුදුසු මිනිස්සු දැන් ඉස්සරහට බය නැතුව ඉස්සරහට එන්න ඕනේ. හරි මේක මඩවලක් මට මතකයි මමත් දේශපාලනයට එනකොට 2021 දී වගේ හැමෝම කියන්නේ ගත්තේ ඇයි මෙච්චර හොඳ වෘත්තියක් කරලා මේක දාලා ඇවිල්ලා ඇයි මේ මඩ කොටද බහින්නේ ඔයාලට මේකෙන් කවදාවත් හම්බෙන්න දෙයක් නැහැ මේක ඇතුලේ මඩක් විතර අන්තිමට ඉතුරු වෙන්නේ මේ කියන්නේ වැඩක් නැති දෙයක් කියන එක කියලා පුළුවන් තරම් අධෛර්යයට පත් කිරීමක් තමයි සිද්ධ කරේ. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ අපි ඒ විදිහට ඒ කියන්නේ මේක අභියෝගයක් විදිහට ගන්න නැතුව මෙතනින් අයින් වුණොත් එහෙම මේක අර දොස්තර නැති කොන්දොස්තරනේ ඉස්පිරිතාලයක් බවට පත් වෙලා එන ලෙඩ්ඩු හැම අනිවාර්යයෙන්ම ඔක්කොම මැරලා යන එක තමයි වෙන්නේ. ඒකින්ද දේශපාලනයට සුදුසු ඒ කියන්නේ නියම දේශපාලන ආයසරක අර මහත්මා දේශපාලන සංස්කෘතිය මේක ඇත්තටම ලංකාවේ සිහිනයක්. නමුත් මම කියන්නේ අපි සිහිනය ළඟා කරගන්න ෆයිට් කරන්න වෙනවා අපිට නැත්තම් එහෙම ඒ කියන්නේ අපි අපේ ඊළඟ අපේ රටේ අපේ දරුවන්ගේ අනාගතය අපි බාර දෙන්න ලෑස්තිද මම කියන්නේ මේ වගේ මිනිස්සුන්ට. ඒ කියන්නේ පහුගිය දවසක අපි දැක්කනේ CID එකට ඉස්සරහට ඇවිල්ලා කතා කරපු මිනිස්සු බැලුවහම ඒ කියන්නේ ලංකාවේ දේශපාලනේ ඊළඟ අනාගතේ බාර ගන්න ඉන්න මිනිස්සු දැක්කහම මම කියන්නේ ඒ කියන්නේ අපේ රටේ පුරවැසියන්ට ලොකු බයක් අනිවාර්යයෙන්ම අනියත බයක් ඇති වෙන්නට ඕනේ. මොකද දේශපාලන සංස්කෘතිය දැවැන්ත පරිහානියක් තියෙනවා. ඒ පරිහානිය එපා කියන තමයි 2024 ඇත්තටම ඡන්දෙදි ලොකු වෙනසක් සිද්ධ කරේ. නමුත් තාම මේ මිනිස්සු විශ්වාස කරපු වෙනස එතනින් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ අර මූල්‍ය විනය සහ වංචා දූෂණයට විරුද්ධව ඒ කතන්දර ටික ඒ කියන්නේ පටන් අරගෙන ගියාට මේ රට ගොඩ ගන්න අවශ්‍ය කරන සහ ඒ ශක්තිමත් නායකත්වය සහ දේශපාලන දැක්මක් තියෙන මිනිස්සු තාම දේශපාලන ඇතුලේ ලොකු අඩුවක් තියෙනවා. ඒකෙන්ද හැම පක්ෂයකින්ම අනිවාර්යයෙන්ම ඒ නැගිටීමේ පිබිදීම ඒ කියන්නේ පක්ෂ ඇතුලේ ඉන්න ත්‍රාඩයන්ට රස්තියාදුකාරයන්ට තමන්ට විරුද්ධව කතා කරනකොට අඩියක් පස්සට අරන් යන්නේ නැතුව දේශපාලනිකව ඔවුන්ට අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධව නැගීටලා මම කියන්නේ මේ පක්ෂ ටික අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, සමගි ජන බලවේගය වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මේක තේරුම් අරන් ඇති කියලා. මොකද නැත්තම් අර රස්තියාදුකාරය ඕක ඇතුලේ ඉන්න රස්තියාදුකාරයන්ට මේ ඕක ඇතුලේ බලය තහවුරු කරන්න දුන්නොත් එහෙම නැත්නම් දක්ෂ පුද්ගලයෝ තමන්ගේ වටේ ඉන්න අයට තැනක් දීලා ඔවුන්ට වැඩිපුර බලතල දීලා මේක ඇතුලේ හොඳ යාන්ත්‍රණයක් හදාගත්තේ නැත්නම්
සිද්ධ වෙන්නේ පක්ෂය ඇතුලේ තමන්ගේ තන ආරක්ෂා වෙලා තියෙයි. හැබැයි කවදාවත් මේ රටේ දේශපාලන ඇතුලේ තමන්ගේ තන ආරක්ෂා වෙන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ තමන් ඉතාමත්ම දුර්වල නායකයෙක් කියන එක විශේෂයෙන්ම මේ අලුතෙන් බිහිවන පරම්පරාවේ ඉන්න අයට පේන්න තියෙනවා සහ ප්‍රශ්න කරනවා. එක්සත් ජාතික පක්ෂය ගැන අපිට කියන්න තියෙන ඔබගේ පක්ෂය ඉතාමත්ම දැවැන්ත පක්ෂයක් වෙලා තිබුණා. හැබැයි අද වෙනකොට ඕක පාපිස්සක් ගෝණියක් ගන්නට වැටලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ කැත නැතුව එතනට අරන් ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ මේ ගෝණිය විසි කරන්න දෙන්නේ නැහැ වජිර අබේවර්ධනලා. ඒතර තාල්තල වගේ අය මොකද රාජිතල වගේ අය මොකද උන්ට දේශපාලනේ අර උන් ඔක්කොම මැක්කෝ වගේ නේ අර බල්ලෙක් ගෙලිලානේ උන් පරපෝෂිතේනේ. ඒතර උන්ට එතනින් එහාට පැවැත්මක් නැති නිසා. ඒකින්ද එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න දෙන විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ තරුණ දේශපාලන නියෝජනය කරන කණ්ඩායම ඉන්නවා. බය නැතුව ඕක ඇතුළේ විප්ලව කරලා ඕකේ මේ පිළිලා අයින් කරලා දාන්න ගලලා අයින් කරන්න. මම කියන අපි ඉපදෙන්නත් කලින් ඉඳලා මේ මිනිස්සු දේශපාලනේ ඉන්නවනේ. මම කියන්නේ ඒ කියන්නේ එච්චර ඉඳලා අවුරුදු 30 40 50 දේශපාලනේ ඉඳලා තාමත් කියන්නේ මැරෙන අන්තිම හුස්ම වැටෙනකොටත් පක්ෂය අතාරින්න නැතුව ඉන්න තරමටම ඒ තරම් දේශපාලනිකව බංකොලොත් එක්සත් ජාතික පක්ෂය. මම කියන්නේ එච්චරම හොඳ මිනිස්සු හොයාගන්න බැයිද? නැත්නම් හොඳ මිනිස්සුන්ට එන්න තියෙන ඉඩකඩ සම්පූර්ණ දොරවල් මේ 4-5 දෙනෙක් එකතු වෙලා වහන් ඉන්නවද? මම කියන්නේ බය නැතුව මේවා ප්‍රශ්න කරන්න තර්ක කරන්න. මොකද එහෙම ප්‍රශ්න කරලා තර්ක කරලා හැප්පිලා හරි මිනිස්සුන්ට දක්ෂ මිනිස්සුන්ට මේක ඇතුලේ උඩට එන්න තැනක් හදලා දුන්නේ නැත්නම් ඔය පක්ෂ සම්පූර්ණ නැතිලා යනවා. ඊට අමතරව පක්ෂ නැතිනවා විතරක් නෙමෙයි ඊට පස්සේ ඒක ඇතුලේ සම්පූර්ණ මේ රට නැතිවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාසලත් මේවා හරියට තේරුම් අරගෙන මම කියන්නේ ස්වයං විවේචනයක් මේ දක්ෂිණාංශික දේශපාලන කඳවුරේ ඇතුළේ ඇති වෙලා ඊට පස්සේ අලුත් කණ්ඩායම් කියන එක ඇතුළේ ආයසරයක් මම කියන්නේ මේ රස්යාදුකාර දේශපාලනයක් කරන පුද්ගලයෝ නෙමෙයි. ආසන සංවිධ ගමේ ආසන ඒ කියන්නේ ගමේ ඉන්න හැම මලගෙදරකටම යනවා කියලා හැම ගමේ තියෙන හැම මොකද්ද සමිතියකටම යනවා කියලා තවදුරටත් ඒ වගේ පුද්ගලයෝ ආසන සංවිධායක දුරට පත් කරන ඊට පස්සේ ආසන සංවිධායකවරුන්ගේ තීරණ මත ලංකාවේ දේශපාලනය කියන්නේ ජාතික මට්ටමේ දේශපාලනයක් කරන්න නම් වුන් උත්සාහ කරන්නේ නැවත වතාවක් කැත නැතුව ලක්ෂ 25න් විතර ඡන්ද ටික ඔක්කොම සීමා වෙලා ඊළඟ ඡන්දෙත් පරදින එකක් තමයි සිද්ධ වෙන්නේ. මේ ඊළඟ ඡන්දේ දැන් ඔය හැමෝම උත්සාහ කරනවානේ මේ අලුත් ට්‍රෙන්ඩ් එක හොයාගන්න මේ 2029 ඡන්දේ දිනන්න. 2029 ඡන්දේ දිනන ට්‍රෙන්ඩ් එකක් හැදෙනවා නම් ඒ හැදෙන්නේ ඔය ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ යාන්ත්‍රණය ඇතුළේ ගොඩනගෙන පක්ෂයකට එහයින් ගිහිල්ලා රට ගැන හිතලා කතා කරන්න පුළුවන් අලුත් දේශපාලන කණ්ඩායමක් විශේෂයෙන්ම දක්ෂිණාංශික දේශපාලන මතවාදයක් නියෝජනය කරන අලුත් කණ්ඩායම් මේක ඇතුළට එකතු කර ගැනීම තුළින් සහ ඊට පස්සේ ඒක ඇතුලේ නායකත්වය කියන එකට පුළුල් අභියෝග කියන්නේ මේ මොනවද එලියක් දෙන්න පුළුවන් හැකිතරම් ඒක පිරිස් පුළුවන් තරම් මේක ඇතුළට එකතු කර ගැනීම තුළින් පමණයි. මේක සාමාන්‍යයෙන් ওই රාජපක්ෂ කඳවුරට අදාළ වෙන්නේ නැහැ මේ අපි කියන කතාව. මොකද ඔවුන්ගේ මේ දේශපාලන ඇතුළේ එහෙම දේවල් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ අර වන්දනාමාන කරන ඒ කියන්නේ අර වහල් දේශපාලන සංස්කෘතියක් සහ ත්‍රස්ත සමාවෙන්නේ වචනේ. ත්‍රස්තවාදී නෙමෙයි. රස්තියාදුකාරී දේශපාලන ඇතුළේ ගෙන ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ පවුලේ අයට අර වටේ ඉන්න ඔක්කොම වැඳගෙන ඉන්න දේශපාලන සංස්කෘතියෙන් එහාට ඔවුන් බන්ධන නාමල් එතනින් එහාට ගිහිල්ලා වෙනසක් කරොත් එදාට අපි ඔහු කරපු දේ ගැන කතා කරන්න මෙන්න හරි දෙයක් කරලා තියෙනවා කියලා තාම එහෙම දෙයක් පේන්නේ නැහැ. අර පොහොට්ටුවේ යම් නැගිටීමක් එනකොටම හිටපු සියලු කට්ටිය අයින් කරලා නාමල් තනියෙන් ගමනක් එන්න උත්සාහ කරනවා වගේ දැක්කහම මම හිතන්නේ මම පුද්ගලිකව අවස්ථා කීපේ ප්‍රකාශ කරා ඔහු වෙනස් වෙලා යම් ගමනක් යන්න උත්සාහ කරනවා වගේ පේන්න තියෙනවා කියලා. නමුත් අද වෙනකොට ආයසරයක් අර ප්‍රසන්න රණවීරලා ජෝන්ස්ටන්ලා ඔය ටික ඔක්කොම ඉන්නවා දැක්කහම අර ගහේ කටුල් කරන්න ඕනේ නැහැ කියන කතාව තමයි කියන්න තියෙන්නේ. අබසරණයි රටට ආයසරයක් රාජපක්ෂ සංස්කෘතිය මේක ඇතුළේ ඔලුව උසගත්තුත් ඒවා මම කියන්නේ ඔබගේ සියලුම ඔබේ රටේ ඉන්න ඒ කියන්නේ ළමයි පවා මේ රටින් ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට එළියට යවුවට කමක් නැහැ මොකද මේ රට යන්න තැන ගැන අපිට හිතා ගන්න බෑ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ තමයි වගකීමක් තියෙන පුරවැසි විදියට ලංකාවේ දේශපාලනේ ඉතාමත්ම දරුණු විදියට ඒ කියන්නේ අපිට ඒක ඕකේ වෙන මට්ටමට ඒක කමක් නැහැ කියන මට්ටමටම රස්තියාදුකාර වෙලා ඉවරයි. ඒකින්ද මේ දේශපාලනය කියන්නේ රට ගලව ගන්න පක්ෂ ගලව ගන්න ඔක්කොටම කලින් අපි මේ දේශපාලන සංස්කෘතිය කියන එක මේ රස්තියාදුකාර දේශපාලන සංස්කෘතියෙන් ගලවගෙන මේ දේශපාලනට හැම දේශපාලන පක්ෂයකටම මම හිතන්නේ අර වැදගත් කියන්නේ රට ගැන හැඟීමක් තියෙන දක්ෂ විෂය නිපුණත්වයක් තියෙන සහ දේශපාලනය කරන්න පුළුවන් ඒ දේශපාලන විඥානිත පුද්ගලයෝ පුළුවන් තරම් මේක ඇතුළට එන්නට මේ හැම පක්ෂයක් ඇතුළෙම මම හිතන්නේ විශාල කාර්යභාරයක් කරන්නට ඕනේ. ඒක ඇතුළේ විතරයි ඊළඟ රැල්ල හැදිලා හැදෙනවා නම් ඊළඟ බලය ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ.
විශාල දේශපාලන බලයක් එක්ක. මම හිතන්නේ මංචු මතක් කරා වගේම අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යභාරය තමයි අනාගතයේදී අපි හැමෝටම පැවරෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපිට අමතක කරන්න කවදාවත් කොයි වෙලාවකවත් අමතක කරන්න එපා මේ නියෝජනය කරන්නේ අපි ඡන්දයෙන් පාවිච්චි කරලා පත්වෙච්ච කට්ටිය කියන එක. ඉතින් ඒක වෙනස් කිරීමේ බලය තියෙන්නේත් අපිට තමයි. ඒ නිසාම තමයි අලුත් මතවාදයක් විදිහට මැද දකුණේ දේශපාලනය ගැන යම්කිසි අවබෝධයක් ඔබට ලබා දෙන්නට මේ වැඩසටහන අපි කරන්නේ. ඉතින් කොහොමුණත් මතක් කරනවා යන්න කලිනුත් අපේ වැඩසටහන එහෙම නැත්නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මංජු නිශාන්ගේ YouTube නාලිකාව. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අද දවසේදී අපේ වැඩසටහන අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. තවත් දවසක හැම මේ බලාපොරොත්තු වෙයි. සුබ දවසක්.